කියනවා. ඔය කියනවා නේද? ඔය ඒක පේන්නවත් බෑ කියලා කියලා නේද? කියනවා දැහැටවත් පේන්න බෑ මට කියලා. කියලා නැත්නම් දැක ගමන් කේන්ති යනවා කියලා. දැන් මේ ඇස් දෙකෙන් මොකක් හරි දැක්කහම අද ඉඳන් පුරුදු වෙන්න. දැක්ක ගමන් ඇති වෙන සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කරන්න. දැක්ක ගමන් ඇති වෙන සිතුවිල්ල අකුසලයක් නම් ඒක අයින් කරන්න පුරුදු වෙන්න. ජීවිතයේ අනේකගේ හැසිරීම අනේකගේ ක්‍රියාකලාපේ මත මට මේ පාඩම ඉගෙනන්නේ ගාල්ල පැත්තේ හැමෝගෙනේ. ඔය හරියට මේ කාලේ අනිය සම්බන්ධතා තියෙනවා. බහුතරයක් අම්මලාගෙන් අහනකොට කියන්නේ හාමුදුරුවෝ කොරන්න දෙයක් නැති හින්දා ඉන්නවා කියලා. ඔය මොකෙන්ද මේ වගේ හරි ආරවුල් ඇතිවෙනවා. ඒ හැම දවසක් කතා කරලා කියනවා හොඳ ව්‍යාපාරිකයෝ. මම කියපු විදිහටම කියන්නේ. දැන් හරකම් එක කියලා තමයි කියන්නේ. කාටද කියන්නේ? ස්වාමියාට. හාමුදුරුවනේ දවසක් දැන් කියන අරක නනා ඉන්නකොට කියලා කියනවා. කේන්තියන්නේ සාධාරණයි. ඒ කියපු සේරම මෙතන කියන්නේ. ඒ කවුරු හරි යන අනියම් පිළිද කෝල් එකක් අරගෙන. අවස්ථා කීපයක් හිතවලු අරගෙන බයින්. පස්සේ මතක් වුණාලු ඔය දැනගත්ත මොලේ ඉඳන් ධර්ම දේශනා අහලා. ආම්තුරේ ඒකගේ තියෙන බලුකම් වලට මම මොකටද කේන්ති ගන්න කියලා මටම හිතුණා කිව්වා. ගත්තලු ෆෝන් එක. අරගෙන කිව්වලු එයා නානවා කියලා. තිබ්බලු. දැන් නාලාවම කියනෝනේ නෝන ෆෝන් එක ඉස්සුවා කියලා. ඕ දවස් කීපයක්ම නැති වෙලාව ඩාන්ස් කරලා කියනවා මහත්තයා නේ තව ටිකකින් ගන්න කියලා. රත් වෙන්නද එහෙම කියනකොට. ඊට පස්සේ කියනවා හාමුදුරුවෝ වහන්සේ කියනවා වගේම මම වෙනදාට වඩා මගේ ස්වාමියාට ලං වුණාලු. සමහරක් වෙලාවකට ෆෝන් එක ආන්සර් කරලා කිහින් දෙනවා මේ කවුද ගෑනු කෙනෙක් කෝල් කරනවා කියලා. අර මොනසට ඉන්න පුළුවන්. දවස් කීපයක් මාසයක් දෙකක් යනකොට හිත හදාගත්තලු. හාමුදුරුවනේ යන්නත් බෑ ලැජ්ජයි. මැරෙන්නද දරුවෝ හින්දා ඉන්නවා. මම මගෙන් කරන්න ඕන සෑම යුතුකමක්ම කරනවා. මොකද මෙච්චරයි මගේ සැනසීමට හිටින්නේ කියලා හිත හදාගත්තා. ඕව අපේ ගෙවල් වල කරන්න තියා හිතන්නවත් පුළුවන්. පුරුදු වෙන්න. සිතට ඇති වෙන සෑම සිතුවිල්ලකින්ම යහපත විතරක් ජීවිතයට ඉතුරු කරගන්න. අනේකගේ දෙන අසත්පුරුෂකමට නොහැතිච්ච එකමට ඥානයගේ තියෙන නොමිලිස්කමට ඊර්ෂ්‍යාවට කවදා ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඔය දැන් හිතන්නකො පින්නතුනේ අපි කාගෙන් හරි දැන් මේ ගම්ගෙවල් වල හරියට